මේ සිකුරුමාරුව සිදුවෙන්නේ 2026 ජූනි 8 වන සඳු දින සවස 5:42ට තම සම රාශි වූ මිථුනයේ අතෑර සතුරු රාශියක් වූ කටකට පැමිණීම සිදු වෙනවා. මේක මම පැහැදිලිව තවත් අයට තේරුම් ගන්න කෙටි වචන කීපකින් කියන්නම් කොහොමද මේ ග්‍රහ මාරුව කියලා. කෙනෙකුගේ කේලමක් අහලා වැරදි තීන්දුවක් ගත්තා වාගේ වැඩක්. එහෙම කිව්වම ඔබට තේරෙන්න ඕන ජීවිතේ අත්දැකලා තියෙන නිසා. 2026 ජූලි 4 දක්වා පවතිනවා. ගුරුගේ පුනාවාසය නැකතේ තමයි මේ සිකුරුමාරු වෙන්නේ. ඒතර ගුරුගේ ශක්තියත් ගන්න බව එතනදී කියවෙනවා. ඒ වගේම ජූනි 25 වෙනිදා ශනි සමග ත්‍රිකෝණ දෘෂ්ටියක් ඇති කර ගන්නවා. මෙන්න විශේෂයෙන් ප්‍රවේශම් වෙන්න ඕන. ඒ අනුව මේ ග්‍රහමාරු සිද්ධ වෙලා පලාපලයක් ඉදිරිපත් කරන්න මම තත්කාල කේන්ද්‍රයක් ගොඩනැගුවා. මෙන්න මෙහිමයි එන්නේ. උච්චික ලග්නය මුල් කරගත්ත තත්කාල කේන්ද්‍රයක් එන්නේ. ග්‍රහයෝ විදිලා තියෙන්නේ මේ විදියටයි. 4 වෙනි කොටුවේ කුම්භ රාශියේ සඳු සම මට්ටමින් රාහු මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නවා. ඒ වගේම 5 වෙනි කොටුවේ මීන රාශියේ ශනි සම මට්ටමින් ඉන්නවා. 6 වෙනි කොටුවේ මේෂ රාශියේ කුජ සුවක්ෂේත්‍ර මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නවා. 7 වෙනි කොටුවේ වෘෂභ රාශියේ රවි සතුරෝ ඉන්නවා. ඒ වගේම 8 වෙනි කොටුවේ මිථුන රාශියේ බුධ සුවක්ෂේත්‍ර බලයෙන් ඉන්නවා. 9 වෙනි කොටුවේ කටක රාශියේ ගුරු උච්ච ඉන්නවා. සිකුරු සතුරෝ ඉන්නවා. 10 වෙනි කොටුවේ සිංහ රාශියේ කේතු මූල ත්‍රිකෝණ බලයෙන් ඉන්නවා. මෙන්න මේ තත්කාල කේන්ද්‍රය පදනම් කරගෙන අපි බලමු රාශි 12න් ඉපදුණු අයට කොහොමද මේ සිකුරුමාරුව බලපාන්නේ කියන එක. තුලා රැසින් ඉපදුණු අයට 10 වෙනි කොටුවේ තමයි මේ සිකුරුමාරුව ක්‍රියාත්මක වෙන්නේ. ඔබට පුදුම දේවල් සිදු වෙනවා. සමහර වෙලාවට නිලය, තලය, බලය ඉබේ ලැබෙන්න පුළුවන්. ඔබ ළඟ එකට හිටපු උසස් නිලධාරියා විශ්‍රාම යාම තුලින්, අසනීප වීම තුලින්, නැත්නම් ඔහු ඉවත් වීම තුලින්, රට යෑම තුලින් ඒ තැනට ඔබට යන්න වාසනාව ලැබෙනවා. බොහෝ වෙලාවට ඒක නිතරංගෙන් වෙන දෙයක්. ඔබ හිතුවේ නැති මොහොතක වෙන දෙයක්. හැබැයි ජේෂ්ඨයා ඔබට ඒක හිමි වෙනවා. කාටත් ඒක වළක්වන්න බෑ. හැබැයි ඊර්ෂ්‍යාකාරයෝ ටිකක් ඇති වෙනවා. කුමන්ත්‍රණකාරයෝ ටිකක් ඇති වෙනවා. ඔන්න පෙස්සම් ගහනවා. කලබලයටපත් වෙනවා. එහෙම නැත්නම් තවත් පිරිසක් විසින් ඔබට විරුද්ධව නඩුවක් දානවා. එක්ක ඔබ නියෝජනය කරන ආයතනයේ දෙපාර්තමේන්තුවට නඩුවක් දානවා. ඔබට උසස් වීම දුන්න වැරදි මහාන හිමිකම් උල්ලංඝනය වුණා කියලා එහෙම දේවල් ඇති වෙන්න පුළුවන්. හැබැයි ජූනි මාස 25 වෙනිදා සෙනසුරු සමග සිකුරු සම්බන්ධ වීම නිසා තුලා රැසින් ඉපදුන අය බොහොම ප්‍රේසම් වෙනවා. කලබල වෙන්න එපා. බනින්න, පහර දෙන්න, තමන්ගේ අදහස් උද්වේගයෙන් දැනුම් දෙන්න යන්න එපා. ඉවසීමෙන් කටයුතු කරන්න. කොහොම වුණත් අන්තිමට ඔබ ජය ගන්නවා. ඒ අය පරදිනවා. ඉවසීමෙන් කටයුතු කරන්න කියලා පොඩි පණිවිඩයක් දෙනවා.